පස්වෙනි ගුවන් හමුදා පාපැති සවාරිය ජයග්‍රහණය කරලා අපේ ගමට ලොකු කීර්තියක් ගෙනල්ලා දුන්නු සාරංග පෙරේරා දරුවෝ මම මේ අවස්ථාවේ ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. මොකද 1990 වර්ෂයේ මම තමයි ඉස්සෙල්ලාම මේ ප්‍රදේශයට සමස්ත ලංකා පාසල් පාපැති තරගයකින් රන් පදක්කමක් දිනාගෙන ඇවිල්ලා පාපැති ක්‍රීඩාව මේ ප්‍රදේශය තුල ව්‍යාප්ත කරන්න හැකියාව ලැබුණේ. ඉතින් වසර 5ක් එක දිගට ජාතික පාසල් පාපැති ශූරතාවයේ දිනාගනිමින් සාෆ් මෙඩල් එකක් දිනාගත්ත 1999 අවුරුද්දේ. ඉතින් මට ඇත්තටම ගොඩක් සන්තෝෂයි මට මේ දරුවා මුණ ගැහුනේ මේ ආසන්න පාසලක ඉන්නකොට. ඉතින් ඒ අවස්ථාවේ මෙයාගේ තිබුණේ දරා ගැනීමේ හැකියාව, ඒ මානසික ශක්තිය මම හිතන්නේ ඒ තිබුණු ඒ ජවය මම හැම වෙලේම දැක්කා. ඒ කතා කරපු වචන, ඒ තිබුණු උනන්දුව, ඒ අහපු දේවල් කරපු දේවල් මට තාම මතකයි. සමස්ත ලංකා තරඟ වලට සම්බන්ධ වෙන්න ඕන වුණාම හොයාගෙන ඇවිල්ලා උදේ දවල් රෑ නෑ ඒවට සම්බන්ධ වෙන්න ඕන පරිසරය හදාගෙන තනියම මේ ගිය ගමන මුලින්ම තනියම ඇත්තටම මේ අපි දෙන්නම එහෙම තමයි අපි තනියම ගිය ගමනක ජයග්‍රහණය තමයි මේ ලැබලා තියෙන්නේ. ඒ නිසා අපි වගේම තමන්ගේ උත්සාහයෙන් ගිය ගමනක් අද මම හිතනවා ලංකාවම උදේ මුළු ලංකාවේම ජනගහනය ඉතාමත්ම අමන්දානන්දයට පත් කරා කියනවා නම් ඒක මම මගේ කන් දෙකෙන් ඇහුණා ගෝල් පේස් ක්‍රීඩා පිටියේදී. මට මේ අවස්ථාව ඇත්තටම පුදුම සංවේදී අවස්ථාවක් වුණා. උදේ මම රූපවාහිනිය වැඩසටහන අවසන් කරලා හැකි ඉක්මනින් ගියා ගෝල් පේස් එකට. ඒ යනකොට එතන හිටපු පිරිස පුදුම මේ නිකන් පුදුම සහගත වෙන තත්වයකට අද රේස් එක පරිවර්තනය කරලා තිබුණා. ඒ තත්වය මම හිතනවා ඒක පුදුම ජයග්‍රහණයක්. ඒ අද ලැබපු ජයග්‍රහණය යම් බාධක මැද්දේ වුවත් අද ජයග්‍රහණයට ශක්තිය හා ධෛර්යය ලැබුණා. ඒ මම හිතන්නේ ඥානමය මාතෘතිනියේ තියෙන ඥානමය ශක්තිය වෙන්න ඇති. ඒක ඒ ශක්තියට උර දුන්නු දෙමව්පියන්ට, ඒ වගේම අද මේ පිළිගැනීම කරලා මේ ආපු සියලු දෙනාටම මේ තරගයේ ක්‍රීඩාවට අවතීර්ණ වෙච්ච දවස් ඉඳන් උදව් කරපු සියලු දෙනාටම මම මේ සාරංග වෙනුවෙන් මේ අවස්ථාවේ ස්තුතිය පුද කර සිටිනවා. ස්තුතියි. 2025 ගුවන් සවාරිය මම තුන්වෙනි ස්ථානය ලබා ගත්ත ගුවන් සවාරියේ ස්පින්ඩර් සහ කිං ඔෆ් මවුන්ටන් දෙවියන්ට ඉන්කම් කියන්න ගුවන් සවාරිය මට හැකි වුණා. අතර මේ මාව පිළිගන්න අපේ සෑම දෙයකටම ස්තුතිවන්ත කරනවා. නෑදෑයෝ ඉතිමිතුරෝ හැමෝම මාව පිළිගත්තා. ඉතාමත් මෙහෙණි ස්තුතිවන්ත කරනවා හැමෝම. පාසල් කාලේ ඉඳන් මම ක්‍රීඩාවට ගොඩක් දක්ෂයි. ඒ පාසල් කාලේ ඉඳන් පෙන්වපු දක්ෂතාවත් එක්ක දැන් අද ඇවිල්ලා තියෙන තැන ගැන මගේ සහෝදරයා වෙනුවෙන් මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් මම එයාගේ ඉදිරි අනාගතයට සුබ පතනවා. එයාගේ හැම කටයුත්තක්ම සරල ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා. ඒ වගේම මගේ යාළුවෝ, හිත මිත්‍ර, ප්‍රදේශවාසීන්, නෑදෑයෝ මෙයාට උදව් උපකාර කරන හැම කෙනාටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මම මේ අවස්ථාවේදී. බොහොම කැමතියි. මගේ පුතා වෙනුවෙන් වචන ස්වල්ප කතා කිරීමට. මගේ පුතා චුටි කාලේ ඉඳලම මේ ක්‍රීඩාව ඉතාමත් දක්ෂ අන්දමේ මම ලංකාවේ නොහිටියත් මගේ නෝනා, මගේ දරුවෝ, දුවත් මේ ගමේ ඉන්න අනිත් සෑම එයාගේ වයසේ සහෝදරයෝ එයාට උගක් උදව් කරලා එයාට දින හොඳ ආත්ම ශක්තිය. ඒ ආත්ම ශක්තිය මැදින් එයා මේ ක්‍රීඩාවේ මුල් තැනටම ඇවිල්ලා තියෙනවා. මෙයාට උගක් උදව් කරන යාළු මිත්‍රාදීන් ඉන්නවා. ඒගොල්ලන්ට මම බොහොම ස්තුති කරනවා. ඒ වගේම සීතා ටීචර් ගුරුවරිය මෙයාට සෑහෙන උදව් කරලා තියෙනවා. ඒ උදව් අනුව මෙයාගේ ආත්ම ශක්තිය අනුව මෙයා හුඟක් තවත් ඉදිරියට යනවා කියන එක මට නිසකවම කියන්න පුළුවන්. ගුවන් හමුදා සවාරියේ සුදුසාරගෙන ගත්තු මාගේ
ඥාති පුත්‍රයා මම හිතන්නේ කුඩා කාලේ ඉඳලම ක්‍රීඩාවට දක්ෂතාවය දක්වුවා. පළවෙනි මහාවිද්‍යාලයට යන කාලේ ඉඳලම මම හිතන්නේ මේ ප්‍රදේශයේ සෑම අවුරුදු 6කම ප්‍රතිපත්ති දිනාගෙන ආපු ඉදීවර අද ලංකාවේම සයිකල් සූර්යෝ අභිබවා විශාල ජයග්‍රහණයක් අද අපේ පුතා ලබා ගත්තා. ඒ පිළිබඳ ඥාතීන් වෙනුවෙන් අපේ නෑදෑයෝ පරපුර වෙනුවෙන් මම මේ අවස්ථාවේදී විශාල සතුටක් මට දැනෙනවා. එමනම් අපි පුතාගේ අනාගතය තරපකාරී මිදිත් සාර්ථක වේවා. තව ජයග්‍රහණ ලැබමින් නිම ප්‍රදේශයට නිවසට මණ්ඩලතිගේ ගාමීට විශාල නම්බුවක් ලබා දෙන කටයුතු කරන ඇතේකින් මම අවස්ථාවේ බලාපොරොත්තු වෙන මගේ ආශිර්වාදයේ ඥාතීන් වෙනුවෙන් මේ අවස්ථාවේදී සිදු කර සිටිනවා.